ශිෂ්‍යත්ව විභාගයට තව හරියටම මාස 3ක වගේ කාලයක් තමයි තියෙන්නේ. ඉතින් ශිෂ්‍යත්වයට තියෙන දින ටික එන්නම ලඟ වෙනවා. දැන් මේ කාලෙදී මේ හොඳට වැඩ කරපු දරුවෝ ඉස්කෝලේ යන්නත් බෑ කියනවා. වැඩ කරන්නත් බෑ කියනවා. පන්ති යන්නත් බෑ කියනවා. ඔය වගේ තත්ත්වයක් ගොඩක් ගෙවල් වල ඇති. ඉතින් මේක ගොඩක් දරුවන්ට විභාගයේ කිට්ටු වෙනකොට විභාගයේ ලඟ වෙනකොට ඇති වෙන තත්ත්වයක්. මේ කාලෙදී දෙමව්පියෝ කල්පනා කරනවා අපි දැන් මේ කාලය කොහොමද කළමනාකරණය කරගන්නේ, අපි මේ චුට්ට මේ මාස 3 කොහොමද මොනවද කරන්න කියලා කල්පනා කරනවා. එහෙනම් ඔයාට තමයි අද මම මේ වීඩියෝ එක ගෙනාවේ. මේ වීඩියෝ එකේ තියෙන විදිහට වැඩ කරොත් ඔයාට ඔයාගේ ඵලදායීතාවය, ඔයාගේ දරුවගේ ඵලදායීතාවය වැඩි කරලා දෙන්න පුළුවන්. මේ ශිෂ්‍යත්ව විභාගයෙන් කොහොමද අපි දරුවෙක්ව ලකුණු 180කට වඩා වැඩි වෙන්න අරගෙන යන්නේ? එහෙනම් මේ අන්තිම මාස 3 කොහොමද අපි හරියට සැලසුම් කරගන්න ඕන? එන්න ඒ ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. සමහර විට ඔයා හිතන වෙති දරුවා පාඩම් කරන වෙලාව වැඩි වුණාම එයාට ප්‍රතිඵල වැඩි කරගන්න පුළුවන් කියලා. එහෙමත් නැත්නම් පේපර් සෙට් දෙක තුනක් ගෙනල්ලා දුන්නොත් ඒව ලිව්වොත් ලකුණු වැඩි කරගන්න පුළුවන් කියලා ඔයා හිතන වෙති. ඉතින් ඔයා හිතන දේ හරිද? මේව කරාම ලකුණු වැඩි වෙනවද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. මේ කාලේදී ගොඩක් දෙමව්පියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපි දරුවන්ට මොනවද මේ මාස කිහිපේ කරන්නේ. එහෙම නැත්නම් එයාලා මොනවද පාඩම් කරන්න ඕන. එයාලා කොච්චර පේපර් ප්‍රමාණයකට පිළිතුරු ලියන්න ඕනද? එයාලා දවසට කොච්චර ප්‍රමාණයක් පාඩම් කරන්න ඕනද? කොච්චර ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාවක් කරන්න ඕනද කියලා ගොඩක් දෙමව්පියන්ට තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේක ගැන මම කතා කරනවා, දිගටම එකතු වෙලා ඉන්න. හරි. අපි බලමු මොනවද ඔයා ඉස්සෙල්ලාම මේ මාස 3 හරියට සැලසුම් කරන්න ඕනේ කියලා. ඉස්සෙල්ලාම ඔයා ගන්න පසුගිය ප්‍රශ්න පත්‍ර, ඒ කියන්නේ දරුවට ශිෂ්‍යත්ව විභාගයට පසුගිය ප්‍රශ්න පත්‍ර අවම වශයෙන් 10ක්වත් තියෙන ප්‍රශ්න පත්‍ර පොතක් මිලදී ගන්න. මේ මිලදී ගන්නකොටත් හොඳට සැලකිලිමත් වෙලා ගන්න මුද්‍රණ, ඒ කියන්නේ printing mistake තියෙන අඩු, ඒ වගේ හොඳ ප්‍රමිතියක තියෙන පොතක් තෝරගන්න. ඊළඟට බලන්න ඒකට හොඳට පැහැදිලිව ඒ ප්‍රශ්න පත්‍ර පොතේ තියෙනවද කියලා බලන්න පිළිතුරු ඉතාම පැහැදිලිව තියෙන, දරුවට අපහසුාවක් නැතුව අකුරු පේන හොඳ ප්‍රශ්න පත්‍ර පොතක් ගන්න. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, ඒ කියන්නේ 2015 සිට 2024 දක්වාවත් අවම වශයෙන් ප්‍රශ්න පත්‍ර 10ක්වත් තියෙන හොඳ ප්‍රශ්න පත්‍ර පොතක් මිලදී ගන්න. ඊළඟ එක තමයි ඔයා හොඳ අනුමාන ප්‍රශ්න පත්‍ර පේපර් සෙට් එකක් ගන්න. ඒකත් අරගෙන ඔන්න දැන් පේපර්ස් කට දෙකයි. එකක් තමයි පසුගිය ප්‍රශ්න පත්‍ර, අනිත් එක තමයි හොඳ ප්‍රමිතියක් තියෙන මොඩල් පේපර් සෙට් එකක්. ඒ දෙක අරගෙන ඔයා මේ වැඩේ පටන් ගන්න ඕන. දැන් ඔයා මේ ගත්ත ප්‍රශ්න පත්‍ර කට්ටර දෙක කරන්නත් ඔයාට පිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට දරුවලව කරවන්නත් පිළිවෙලක් තියෙන්න ඕන. මොකද අපි යම්කිසි පිළිවෙලකට කරපුවාම තමයි ඒ දරුවන්ගේ ලකුණු මට්ටම ඉහළට ගන්න පුළුවන් වෙන්නේ. ඔයාට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයා ගත්ත පසුගිය විභාග ප්‍රශ්න පත්‍රය 2014 එහෙම නැත්නම් 2015 ඉඳලා තියෙන ප්‍රශ්න පත්‍රයක් ඔයා මිලදී ගත්තොත් ප්‍රශ්න පත්‍ර කට්ටලයක් ඔයාට පුළුවන් දැන් අද ඉඳලා ඔයාට පුළුවන් ඒ ප්‍රශ්න පත්‍ර කරන්න පටන් ගන්න. හැබැයි හොඳට මතක තියාගන්න මේ ප්‍රශ්න පත්‍ර කරද්දි මේවා ගෙදරදිනේ කරන්නේ. එතකොට දරුවෝ හැමතිස්සෙම අර ටයිම් එකට කරන්න කැමති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ බලන්නේ කොහොම හරි හිතුනහම ඒගොල්ලන්ට තේ ටිකක් බොන්න ඕන වෙනවා, බඩගිනි වෙනවා, টয়ලට් එකට යන්න ඕන වෙනවා. ඔය වගේ ප්‍රශ්න ගොඩක් ඒගොල්ලන්ට එනවා. හැබැයි එයාට નિયમિત පළමු ප්‍රශ්න පත්‍රයේ පැයකුත් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පැය එකයි කාලකුත් નિયમિત විදිහට දෙන්න ඕන. දැන් මම ඔයාලට මේක පැහැදිලි වෙන්න මෙහෙම කියන්න. ඔයා මේ ප්‍රශ්න පත්‍රය සඳුදාට දරුවට කරන්න කියලා කියනවා. පළමු පත්‍රයට ඔයා සඳුදා හවස 3ට දෙනවා. එතකොට සඳුදා හවස 4 වෙනකොට පළවෙනි ප්‍රශ්න පත්‍රය දරුවගෙන් ගන්නවා. ඊළඟට පුංචි විවේකයක් දීලා 4:00ට ඔයා දෙවෙනි ප්‍රශ්න පත්‍රය දෙනවා. ඒක ඔයා 5:45ට ඔයාගේ අතට ගන්නවා. එතකොට දැන් ඔන්න දරුවා සඳුදා දවසේ ප්‍රශ්න පත්‍ර දෙකකට පිළිතුරු ලියලා ඉවරයි. එතකොට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ලියනකොට මතක තියාගන්න පරණ සිලබස් එකේ තියෙනවා සමහර දේවල් අලුත් එකට ගැලපෙන්නේ නැති ප්‍රශ්න. එතකොට මම උදාහරණයක් විදිහට කිව්වොත් වර්ගඵලය, පරිමිතිය, ඒ වගේ දැන් නව සිලබස් එකෙන් අයින් වුණු ප්‍රශ්න තියෙනවා. සමහර වෙලාවට ඒවට උත්තර ලියන්න දරුවට දැනුම නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒවට කලබල වෙන්න එපා. ඒවා ඒ කියන්නේ ඔයා පරණ සිලබස් එකේ පේපර්ස් වලට පිළිතුරු ලියද්දි දරුවා ඒ සමහර තැන් දැන් යා ඉගෙනගෙන නැති වෙන්න පුළුවන්. ඒව කමක් නැහැ. හැබැයි નિયમિત වෙලාවට හරියට එයාට පුළුවන් උපරිමයෙන් ලියන්න කියලා කියන්නේ. ඊට පස්සේ ඔයා ප්‍රශ්න පත්‍ර දෙක ගන්න. දැන් සඳුදා දවසේ ඉවරයි. ඊට පස්සේ ඔයා මේ හරි වැරදි, ඒ කියන්නේ
පිළිතුරු පත්‍රය බලාගෙන මේවා හරිද වැරදිද කියලා බලලා ලකුණු ටික දෙන්න. දැන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී ගොඩක් අය දන්නවා එක ලකුණකට එක ප්‍රශ්නයකට ලකුණු 2.5ක් හම්බ වෙනවා. ඒ විදිහට ඔයාලට පුළුවන් හරි ටික ගණන් කරලා එක 2.5න් වැඩි කරලා පළවෙනි පත්‍රයට ලකුණු බලන්න. දෙවෙනි පත්‍රයට ලකුණු දෙන විදිහ අර පිළිතුරු පත්‍රවල තියෙනවා. ඒක බලාගෙන ඔයාලට පුළුවන් ලකුණු ටික දෙන්න. හරි. දැන් සඳුදා දවසේදී ඔන්න දරුවා පේපර් එකක් ලිව්වා. ඊට පස්සේ ඒක ඔයා බලලත් ඉවරයි. දැන් සඳුදා දවසේ වැඩ කටයුතු ටික ඉවරයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් අඟහරුවාදා වෙනකොට ඔයාට මේ දරුවා මොනවද මේ ප්‍රශ්න පත්‍රවල වරද්දලා තියෙන්නේ කියලා මාක් කරගෙන යන්න. ඊට පස්සේ බලන්න එයාට මොන විෂය කරුණුද දැන් මේ වෙනකොට හම්බ වෙලා නැත්තේ. දැන් ඔයාලට පරිසරය නම් මොන පාඩම් වලින්ද එයාට බැරි වෙලා තියෙන්නේ මේ පිළිතුරු නිවැරදිව ලියන්න. එතකොට ඔයාලට පුළුවන් අඟහරුවාදා දවස අරගෙන ඔයා තෝරගන්න අර ලිව්ව ප්‍රශ්න පත්‍රවල පළවෙනි කොටස. ඒක අරගෙන ඒකේ සියලු දේවල් දරුවත් එක්ක සාකච්ඡා කරන්න. ඇයි මේ ප්‍රශ්නේ වැරදුනේ? එයාට කියලා දෙන්න. ඊට පස්සේ එතකොට එයාට දැන් ඒක තේරුණා නම් එයාට හපව පුළුවන් වෙන්න ඕන ඒ ප්‍රශ්නෙට උත්තරේ ආවේ කොහොමද කියලා ඔයාට පැහැදිලි කරන්න. අන්න ඒ විදිහට අඟහරුවාදා දවස අරගෙන සම්පූර්ණයෙන්ම පළවෙනි ප්‍රශ්න පත්‍රයේ වැරදි සහ ඒවට උත්තර ආවේ කොහොමද කියලා දරුවත් එක්ක සාකච්ඡා කරන්න. එයාට තේරෙන්නේ නැත්නම් කියලා දෙන්න. ඒ අඟහරුවාදා දවසේ. ඊට පස්සේ බදාදා දවසේදී දෙවනි කොටස අරගෙන මොනවද දරුවට බැරි වුනේ? එතකොට මොනවද එයාට විෂය කරුණු වල අතපසු වෙලා තියෙන්නේ කියලා පොත් පෙරලලා එතකොට එයාට දැනුම දීලා නැවත දෙවනි කොටස සාකච්ඡා කරන්න. ඔන්න දැන් සඳුදාට පේපර් එක ලිව්වා, අඟහරුවාදට පළවෙනි කොටස සාකච්ඡා කරා, බදාදට දෙවෙනි කොටස සාකච්ඡා කරා. ඒ මම කිව්වේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයේ කරන විදිහ. ඊළඟට ඔයා තෝරගත්ත අනුමාන ප්‍රශ්න, ඒ කියන්නේ මොනවද? මොඩල් පේපර්ස් ප්‍රශ්න පත්‍ර සෙට් එක ගන්න. දැන් ඔන්න සඳුදා, අඟහරුවාදා, බදාදා කියන දවස් තුනම අර එක පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක් වෙනුවෙන් ඔයා මහන්සි වෙලා ඉවරයි. ඔයා කියන්නේ ඔයාගේ දරුවව ඔයා මහන්සි කරලා ඉවරයි. ඊළඟට ඔයා තෝරගත්ත අනුමාන ප්‍රශ්න පත්‍රය වලින් ඔයාට පුළුවන් බ්‍රහස්පතින්දට ඒක ලියන්න දෙන්න. ඒ දෙනකොටත් අර මම උදාහරණ විදිහට ඔයාට කියන්නේ පැහැදිලි කරගන්න ඔයාට පුළුවන් හවස 3ට පළවෙනි ප්‍රශ්න පත්‍රය දෙන්න. ඒක ඉවරුනහම පැයකින් ඊළඟට දෙවෙනි කොටස දෙන්න. ඊට පස්සේ ඔයා අර විදිහටම සිකුරාදා සෙනසුරාදා දවස් දෙක අරගෙන පළවෙනි ප්‍රශ්න පත්‍රය සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රය දරුවත් එක්ක හොඳට සාකච්ඡා කරන්න. මොනවද එයාට අතපසු වුනේ? ඇයි බැරි වුනේ කියන එක හොඳට පැහැදිලිව සාකච්ඡා කරන්න. පළවෙනි ප්‍රශ්න පත්‍රය තමයි වැදගත්ම. මොකද ගොඩක් අයට මේකේ ලකුණු ටික තමයි ගන්න අමාරු. ඒ නිසා පළවෙනි ප්‍රශ්න පත්‍රය එයා හරි වුණත් වැරදි වුණත් එයා ප්‍රශ්න වලට පිළිතුරු ගත්තේ කොහොමද කියන කටු වැඩ කරපු කොලෙත් ඔයා අනිවාර්යයෙන්ම පරීක්ෂා කරලා බලන්න පිළිතුරු ආවේ කොහොමද කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්න කියලා කියන්නේ. එහෙම ගොඩාක් දරුවෝ එහෙම කරන්න කම්මැලි. හැබැයි එහෙම කරාම එයාගේ ලකුණු මට්ටම ඔයාලට තේරෙයි පේපර් එකෙන් පේපර් එකට වැඩි වෙනවා. ප්‍රශ්න පත්‍රයෙන් ප්‍රශ්න පත්‍රයට ලකුණු පොඩ ලකුණු 5 10 වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක හරිම සාර්ථක ක්‍රමයක්. දැන් සමහර අය හිතාගෙන ඉන්නේ ප්‍රශ්න පත්‍ර ගොඩක් කඩේ තියෙන තරමක් ගෙනල්ලා කරාම ලකුණු වැඩි වෙනවා කියලා. හැබැයි ප්‍රශ්න පත්‍ර කරනවා, හරි වැරදි බලනවා පැත්තකින් තියෙනවා. එහෙම කරා කියලා ලකුණු වැඩි කරගන්න බෑ. මොකද ඇයි වැරද්දුවේ? ඇයි ප්‍රශ්නයක් වැරද්දුවේ කියලා හොඳට හොයලා බලලා ඊට අදාළ විෂය කරුණු ටික දුන්නේ නැත්නම් හැමදාම එයාට ලකුණු ටික අඩු වෙන එක තමයි වෙන්නේ. නිසා ලකුණු හරි වැරදි බලන එක තමයි වැදගත්ම දේ. ඒ නිසා හරි වැරදි බලන්න, ඒ ගැන සාකච්ඡා කරන්න අමතක කරන්න එපා. ඊළඟට ඔයාලට පුළුවන් මේ මාස 3 හරියට ඵලදායීව ගත කරන්න. ඒ කියන්නේ දරුවට හොඳ ඵලදායීතාවයක් කරන් දෙන්න ඒකට ෆ්ලෑෂ් කාඩ් ක්‍රමය යොදා ගන්න පුළුවන්. ඒකට ඔයාලට සාමාන්‍යයෙන් බිසිල් බෝඩ් හරි එහෙම නැත්නම් ගෙදර අයින් කරන කාඩ්බෝඩ් පෙට්ටි මොන හරි කිරි පෙට්ටි, බිස්කට් පෙට්ටි ටිකක් අරගෙන කොටු හැඩයකට කපාගෙන ඒකේ ඔයාලට පුළුවන් එයාට පරිසරයේ පාඩම් වලට අදාළව තියෙන පාඩම් 16 ෂෝට් නෝට් ටිකක් හදන්න පුළුවන් කාඩ්පත් 30කින්. ඒ කාඩ්පත් 30 පාඩම් 16න් ඔයාලට පුළුවන් ටීචර්ස්ලා උගන්වලා තියෙන පොත් පෙරලලා ෂෝට් නෝට් 30ක් හදන්න. ඒ 30 හදලා ඉවර වෙලා ඔයා දරුවට කියන්න අද ඉඳලා එයාට එක දවසට එකක් කියවන්න. එතකොට මාසයක් යනකොට 30ක් ඉවරයි. ඊට පස්සේ ඊළඟ මාසෙදී ආයේ අංක 1 ඉඳලා 30ට වෙනකන් කියවනවා. එතකොට එක කාඩ් එකක් අවම වශයෙන් 3 පාරක් දරුවා කියවනවා. එතකොට එයාට ඉගෙනගත්ත පාඩම් ඉතාලම කෙටි වෙලාවකදී විනාඩියකදී දෙකකදී ඉතාලම කෙටි වෙලාවකදී මතක් වෙනවා. මේක දවසට එකක් කියලා කිව්වේ
පහසු හින්දා හැබැයි දවසට 2-3ක් කියවනවා නම් එයාට පරණ පාඩම් ඉක්මනින්ම මතක් වෙනවා. මම මේක තව පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්න. ඔයා මේ කාඩ් පතක් අරගෙන ඔයාට පුළුවන් අපි ලක්වැසියෝ කියන පාඩම පොඩ්ඩක් කියවලා බලලා දරුවත් එක්ක එකතු වෙලා ඒකේ තියෙන විශේෂ දේවල්. ඒ කියන්නේ මම උදාහරණයක් විදිහට කියන්නම් ජාතික කොඩියේ සිංහයාගෙන් නිරූපණය කරන්නේ මොකද්ද? බෝපත් හතරෙන් මොකද්ද නිරූපණය කරන්නේ? ඔන්න ඔය විදිහට පාඩමට අදාළව තියෙන විශේෂ කරුණු ටික පොඩියට ලස්සනට ලියලා කාඩ් 30ක් හදාගන්න. මේක දවසට එක ගානේ දවස් 30ක් කියවලා ඊළඟට නැවත ආපහු එකේ ඉඳලා 30ට කියවන්න. එතකොට අවම වශයෙන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ තුන් පාරක්වත් ওই කාඩ් එකක් දරුවට පේනවා. එතකොට එයාට පරණ විෂය කරුණු මතක් වෙන්න පටන් ගන්නවා. හරි. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රශ්න පත්‍ර කරනකොට අන්න ඒ පිළිවෙලට කරන්න අනිත් එක ෆ්ලෑෂ් කාඩ් පාවිච්චි කරන්න. ඔන්න ඔය ක්‍රම දෙක කරන අතරෙම මම ඔයාලට මතක් කරන්න කැමතියි මේ ශිෂ්‍යත්ව විභාගයේ කිට්ටු වෙනකොට ගොඩාක් හොඳට දක්ෂ වෙන්න දරුවන්ට සිද්ධ වෙන දෙයක් තමයි අනවශ්‍ය පීඩනය එයා මත පටවිලා එයා ගන්න ඉන්න හොඳ ඉහළ ලකුණු මට්ටම ගන්න බැරි වෙනවා. ඒකටත් මට හොඳ උදාහරණයක් තියෙනවා. මෑතකදී අපිට ශිෂ්‍යත්ව විභාගයේදී අපි හිතපුවත් නැති විදිහට දක්ෂ දරුවෙක් එයාගේ ලකුණු මට්ටම කට් ඔෆ් මාක් එකෙන් නතර වුණා. මොකද හේතුව එයා අන්තිම කාලෙදී ලොකු පීඩනයකට ලක් වුණා. පන්ති යන ප්‍රමාණය වැඩි කරා, ප්‍රශ්න පත්‍ර පන්ති, එතකොට සම්මන්ත්‍රණ, එතකොට තව ඔන්ලයින් පන්ති අරවා මේවා ගොඩක් එයා මත පැටවුණා. එතකොට එයාට සිද්ධ වුණේ එයා කොච්චර දක්ෂ දරුවෙක් වුණත් එයාට විභාගෙදී හරියට ඒකට ඵලදායීව උත්තර ලියා ගන්න බැරි වුණා. ඒක ඔයාගේ දරුවට නොවෙන්න තමයි පැහැදිලිව මම ඔයාලට කියලා දුන්නේ ප්‍රශ්න පත්‍ර කරනවා නම් ඒක කරන්නේ කොහොමද සහ පෙර කරුණු කොහොමද මතක් කරගන්නේ දරුවට කියලා. මේ අවුරුදු 10ක වගේ පුංචි දරුවෝනේ. ඉතින් එයාලා එක්ක ගනුදෙනු කරද්දී අපි හැමතිස්සෙම එයාට අර විභාගේ මතක් කරනවා කියලා කියන්නේ ඒක එයාට ලොකු පීඩනයක්. ඒ නිසා දවසකට පැය 2මාරක් 3ක් අතර කාලයක් වැඩ කරලා එතනින් එහාට ඒ වැඩේ ඉවර කරන්න. හැමතිස්සෙම එයා ප්‍රශ්න පත්‍රයක වරද්දපු ප්‍රශ්න ගැන එතකොට ඉස්කෝලේ ගන්නපු දේවලුයි හැම වෙලාවෙම එයාගෙන් අහන්න ගියාම එයාට ඒක ලොකු පීඩනයක් වෙනවා. ඒ අතරම මම ඔයාලට මතක් කරනවා මේ කාලේදී වැඩිපුර පන්ති තෝරගන්න. තව මොන හරි පේපර් ක්ලාස් එකකට දැම්මනම් හොඳයි. එහෙම නැත්නම් සම්මන්ත්‍රණයකට සහභාගී කරා නම් හොඳයි. ඔන්ලයින් එකක් කරා නම් හොඳයි. ඔය වගේ ඔයාට සිතුවිලි පහළ වෙයි. එතකොට ළමයා උඩට යයි කියලා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. එකෙන් වෙන්නේ තව තවත් ළමයා පීඩාවටපත් වෙනවා. ඒ නිසා දැන් ඔය කරමින් ඉන්න ටිකක් පැහැදිලිව සැලසුමකට කරගෙන යන්න. හැම වෙලාවෙම විභාගේ කියලා පාඩම් කරන්න කියන්න එපා. එතකොට එයාට ඒක කරගන්න විදිහක් තේරෙන්නේ බොරුවට පොතක් අතේ තියාගන්න එකක් තමයි බහුතරයකට වෙන්නේ. ඒ නිසා දවසකට පැය 2මාරක් 3ක් අතර කාලයක් හොඳ සැලසුමකට වැඩ කරන්න මේ ටිකේ මේ මාස කිහිපේ. එතකොට දරුවව ඉහළ ලකුණකට අරන් යන්න පුළුවන්. සමහර කට්ටියක් ඉන්නවා මේ වෙනකොටම දරුවගේ ලකුණු මට්ටම අඩු වෙයි කියලා එයා ෆේල් වෙයි කියලා වැඩේ අතහැරලා. එහෙම අයටත් මම මතක් කරන්න කැමතියි මේ මාස 3 හොඳටම ප්‍රමාණවත් දරුවා සමත් කරගන්න. ඉතින් ඔයත් මේ විදිහට ප්‍රශ්න පත්‍ර පිළිවෙලකට කරලා අර මම කිව්වා වගේ ෆ්ලෑෂ් කාඩ් ක්‍රමේ පාවිච්චි කරලා තමන්ගේ දරුවා ඉන්න මට්ටමින් ඉහළට අරගෙන යන්න එයාට උදව් කරන්න. එහෙනම් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ගොඩක් ස්තුතියි. මම හිතනවා අදත් මම ඔයාට වැදගත් වෙන දෙයක් කතා කරා කියලා. ඒ නිසා මගෙත් එක්ක එකතු වෙලා හිටියට ඔයාට ගොඩක් ස්තුතියි. මාව අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා.